Hi guys, good morning. Welcome back to my YouTube channel. අද අපි තායිලන්ඩ් වල ඉන්න තුන්වෙනි දවස. ඉතින් අද අලුත් වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් තායිලන්ඩ් වලට උදේ 8:19යි. ඉතින් අද දවසේ අපි shopping කරලා හවසට පොඩි ගමනක් යන්න තියෙනවා. ඉතින් අද දවසේ මොකද කරන්න කියලා බලමු. දැන් නම් මයිනන්ගේ දෙන නැස්ති වෙලා ඉවරයි. දැන් අපි පල්ලෙහාට යනවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඊට පස්සේ අම්මා එනවා කියලා shopping කරන්න. අපි දෙන්නත් එක දැන් මේ පල්ලෙහාට ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා. මොකද මෙහි හොටෙල් එක ඇතුළින්ම තමයි අර කලින් කිව්වා වගේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක තිබ්බේ. මේ හොටෙල් එකේ තියෙනවා අපි කෑම ඉතුරු කළොත් එහෙම එයාලා අපෙන් බාත් 2000ක් ගන්නවා. ඒ කියන්නේ අපි බෙදා ගන්න කෑම එක ඔක්කොම කන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මයිනන්ගේ දෙන්න අපි දෙන්න කන්න තරමට තමයි ඉතින් බෙදාගත්තේ. වැඩි කන්න බැරි නිසා උදෙන්න. අපි ඉන්ද්‍රා මාකට් යන්නේ. අපි දැන් කොහෙද යන්නේ? ඉන්ද්‍රා මාකට් ළමයි. ඉන්ද්‍රා මාකට්. මම මේ shopping කරන්න ගියාර කිසිම දෙයක් ගත්තේ නෑ. මට ගන්න සෙට් උනේ නෑ. ඒ හින්දා දැන් තමයි අපි යන්නේ. මං කලින් කිව්වා වගේ අපි දැන් මේ යන්නේ ඉන්ද්‍රා ස්ක්වෙයාර් shopping mall එකට. ඉතින් ඉන්ද්‍රා මාකට් එක කියලා තමයි කිව්වේ. ඉතින් මේ ඒ පැත්ත චුට්ටක් ඇවිදින්න කියලා තමයි දැන් යන්නේ. අපි බලමු ගිහිල්ලා. අපි හිටපු හොටෙල් එකේ ඉඳන් ওই ඉන්ද්‍රා ස්ක්වෙයාර් shopping mall එකට ලොකු දුරක් තිබ්බේ නෑ. උඩරිම විනාඩි 5ක් වගේ දුරක තමයි අපිට තිබ්බේ. ඒ වගේම තමයි ප්‍රතුනම් නයිට් මාකට් එකත් ඒ වගේම ළඟම තමයි තියෙන්නේ. ඒ හින්දා අපිට ඕන වෙලේක තනියම උනත් යන්න පුළුවන්. අපි ඉතින් මෙහෙදි වැඩි ඇඳුම් අරගෙන ආවේ නෑ. මෙහෙන් shopping කරනවා කියලා බලමු ගිහිල්ලා. මෙන්න මේ shopping mall එකට තමයි යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා sale price එක එකක් 300 කියන්නේ 3900ක් වෙනවා. මෙන්න මේ විදිහට. මෙතන shoes තියෙනවා. ඊපස්සේ අපි මේ shop එකට ගියා. මෙන්න මෙතන Nivea 5 එක ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් 2500යි. බාත් වලින් බාත් 250යි කියලා කිව්වා. මේ ඔක්කොම same price. එතකොට මේ perfume එකක් 180යි. බාත් 180යි. මෙතන නම් බාත් මේකේ බාත් 500යි කියලා. දැන් අතල මේකෙන් ඒ කියන්නේ බාත් 350යි. එතකොට මේක රුපියල් 5500යි කිව්වා ලංකාවේ ප්‍රයිස් එක. තව තියෙනවා shops ඉතින් ඇවිදලා බලන්න ඕනේ. ඔක්කොගෙම ගානක් බල මමත් යනවා. මේ බබාලගේ ඇඳුම් kids items තියෙනවා. තමයි මේ ඔක්කොම බාත් 20යි කියන්නේ ලංකාවේ තියෙන රුපියල් 200යි කියලා කිව්වා. සිංහලෙන් කතා කරගන්න පුළුවන් වෙලා සිංහලෙන් මිනිස්සු අපේ කට්ටියත් එක්ක කතා කරලා මේකට දැන් සිංහලෙන් මේකේ තියෙනවා ඔය බොඩි ලෝෂන් එතකොට එක items සිංහලත් පුළුවන් මෙයාට චුට්ටක්. අපි ඔය චොක්ලට් කඩේක මේවා මේ බාත් 100යි මේක බාත් 200 ගාණක්. එහෙම තියෙන්නේ. shopping කරපු ටික අයිමත් හොටෙල් එකෙන් තියලා අපි දැන් ලන්ච් එකට තමයි මේ යන්නේ. අපි දැන් යනවා කෑම ගන්න. අපි යන්නේ නම් දැන් මානෙන් ලංකා කියලා අපේ ලංකාවේ කෑම කඩේකට බලමු කියලා. අපේ අම්මා ඇවිල්ලා ඉන්නයි කියලා කිව්වට අද ලන්ච් එකට අම්මත් එක්ක තමයි යන්නේ. අම්මවත් හම්බෙනවා අපි යන තැනට. කෙලින්ම ඇවිල්ලා දකුණට හැරෙනවා. අර තියන්නේ අපේ ලංකාවේ බෝඩ් එකක් තියෙනවා. අද ඉතින් අපිට දවල්ට කන්න හම්බෙන්නේ අම්මත් එක්ක. මොකද අපි ආවත් හරි අපිට එකට කෑම ගන්න බැරි වුණා. අපේ අම්මලා නම් ඇවිල්ලා කෝල් කරනවා කොහෙද ඉන්නේ කියලා. ලංකාවේ විදිහට අපේ ලංකාවේ කොඩිය දාලා බලමු. අපි දැන් ඩිනර් ක්‍රූස් එකට යන්න තමයි යන්නේ. මාරම ලස්සනයි මේ පැත්තට. අද දවසේ අපේ හොටෙල් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ ඩිනර් ක්‍රූස් එක. ඒ වගේම ඩිනර් ක්‍රූස් එකට යන ටැක්සි. ඉතින් අද අපිට ලන්ච්
ලන්ච් එක මේ අපේ හොටල් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ නැහැ. ඉතින් හොටල් එකෙන්ම තමයි අපේ ඩිනර් ක්‍රූස් එකේ ටිකට් ටික, ටැක්සි එක, ඒ හැම දෙයක්ම ඉතින් ඇරේන්ජ් කරලා තිබ්බේ. ඉතින් අපි දැන් ටික වෙලාවක් යන්න ඕනේ මේ ඩිනර් ක්‍රූස් එකට අපේ හොටල් එකේ ඉඳන්. ඒ නිසා ටිකක් දුර තියෙන නිසා ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් අද අපිට වගේම ඒ කියන්නේ මටයි නංගිටයි වගේම අද අපේ අම්මටත් තියෙන්නේ ඩිනර් ක්‍රූස් එක කියලා කිව්වා. ඉතින් එයාලා නම් එන්නේ හවස් වෙලා. අපි ටිකක් කලින් යනවා. මොකද අපිට ටැක්සි එක හොටල් එකෙන් කලින්ම බුක් කරලා තිබ්බ නිසා. අපි දැන් යනවා අපේ ටිකට්ස් ගන්න. අපේ ටැක්සි එකේ ඩ්‍රයිවර් යනවා අපිට ටිකට් එක අරන් දෙන්න. ඩිනර් ක්‍රූස් එකත් අම්මටයි අපිටයි එකම ටයිම් එකේ තමයි තියෙන්නේ. කොහොමද දන්නේ එකම එකට යන්න වෙයිද එහෙම නැත්නම් වෙන වෙනම යන්න වෙයිද කියලා නම් අපි දන්නේ. ටිකට් එක අනුව තමයි එතනට ගිහිල්ලා ඉතින් අපි බලන්න ඕනේ. අපි දැන් ආවා ඩිනර් ක්‍රූස් එකට. හැබැයි අපිට තාම වෙලා තියෙනවා පටන් ගන්න. 6ට කිව්ව පටන් ගන්න. ඉතින් අපේ අම්මලා එනකන් අපිට ඉන්න වෙනවා. අපේ අම්මලා නම් ඉන්න වෙන එකක. හැබැයි අපි ඉන්නේ වෙන මේක. දැන් මේ වගේ තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. මෙතන චිත්‍ර අඳින තැනක් ඔයාලා දිහා බලාගෙන ඉන්න චිත්‍ර අඳලා දෙනවා 500යි. ටැක්සි එකේ කෙනෙක් අපේ ටිකට්ස් ටික අරන් දීලා එයාට වෙලාවක් එතන ඉඳලා අපිට අපි යන්න ඕනේ තැනත් කියලා එතන අපිට පෙන්නලා එයා එතනින් ගියා. එයා කිව්වේ අපිට 7:25ට තියෙනවා කියලා. ඉතින් අපිට වෙලාව තියෙන නිසා අපි මේ පැත්තේ චුට්ටක් හැවිදින්න කියලා තමයි දැන් මේ ආවේ. අර ජුරාසික් වර්ල්ඩ් එක තියෙන ජුරාසික් වර්ල්ඩ් එක්ස්පීරියන්ස්. අපි දැන් යනවා ක්‍රූස් එකට. අපිට තියෙන්නේ වයිට් ඩෝග් රිවර් ක්‍රූස් එක. අපි දෙන්නත් එක්ක දැන් නම් මේ ඇවිල්ලා අපි දෙන්නත් එක්ක ටේබල් එකේ වාඩි වෙනවා. ඉතින් අපි දෙන්නත් එක්ක ෆස්ට් ටයිම් බෙල්ල try කරන්න තමයි යන්නේ. ඔයත් තායිලන්ඩ් එනව නම් ඔයා ගන්නම ඕනේ එක්ස්පීරියන්ස් එකක් තමයි මේ ඩිනර් ක්‍රූස් එක්ස්පීරියන්ස් එක. Just too good to be true. Can't take my eyes off of you. Going out of my head, over you. Out of my head, over you. Out of my ඔන්න දැන් නම් ක්‍රූස් එකේ ගමනේ අවසානයට ඇවිල්ලා තමයි ඉන්නේ අපි. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. ගිහින් එන්නම්.